අපි කතා කරගෙන ඉන්නේ මේ P6 paper එකේ කෙටි ප්‍රශ්න කරන්න පුළුවන් කෙටි ක්‍රම ගැන. ඒකදී මම ඔයාලට කලින් වීඩියෝස් වල කතා කරලා ඇති ඔය ගුරුත්ව චලිතය චලිත සමීකරණ වල කෙටියෙන් මනෝමයෙන් හරි හිතලා ගන්න පුළුවන් ඒවා. ඒකෙම තව දිගුවක් තමයි කරන්නේ. මෙයා පොඩ්ඩක් අධ්‍යයනය කරන්න පරණ වීඩියෝස් බලලා මේ විදිහට ගණන් හදන්න පුරුදු වෙන්න. ඒකට ඔයාලට මේ කෙටි කාලයකින් ප්‍රශ්න හිත ගන්න පුළුවන්. ඒවල මම තාම පොඩි එකක් කියලා දෙන්නම්. දැන් වස්තුවක් සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. හරිද? ගුරුත්වයට ඉහළ ප්‍රක්ෂේපණය කරාම මෙයා දැන් මේ මුඩට ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතෙන් එනවනේ. දැන් මෙතන මේ ගතන කාලයට අපි කියන්නේ පියාසර කාලය කියලා. එතකොට මේකේ අපිට පියාසර කාලය හොයාගන්න පුළුවන් කෙටිම ක්‍රමයක් තියෙනවා. පියාසර කාලය සමානයි. හරිද? සිරස් ප්‍රවේගය කියන්නේ ප්‍රක්ෂේපණය කරන ප්‍රවේගය හරි බෙදන්න g බෙදීම දෙකේ. මම g බෙදීම දෙක දැම්මේ වෙන ග්‍රහ වස්තුවක් ගත්තොත් ඒකේ g මෙතන දාගන්න පුළුවන්. නැත්නම් පෘථිවියේදී හදනවා නම් ඔක බෙදන්නනේ පහින්. අපි ගණන් අපිට. ඒ කියන්නේ මේ බලන්නකෝ. ද වස්තුවක් කොන 60කින් ප්‍රක්ෂේපණය කරනවා. පියාසර කාලයක් මොකද කරන්නේ? 60 බෙදනවා පහින්. මෙච්චරයි. තප්පර 12. හරි තප්පර 5ක්වත් නැහැ. තප්පරයක්වත් නැහැ. හරි ඒක අවුරුදු විභාග ප්‍රශ්නයේ වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා 100කින්. මාරි භාගවලම තියෙයි. 100කින් ප්‍රක්ෂේපණ. පියාසර කාලය අහනවනේ. පියාසර කාලය කියන්නේ 100 බෙදනවා කියන්නේ. පහින්. 3 තප්පර 20යි. එහෙනම් මේකෙන් අර්ධයක් ගත්තාම එන උපරිමසට යාමන කාලය. එහෙම හොයාගන්න පුළුවන්. දැන් වස්තුවක් 40කින් ප්‍රක්ෂේපණය කරාම උපරිමසට යාමන කාලය අහනවා. එතකොට මොකද කරන්නේ? 45න් බෙදුවාම 8යි පියාසර කාලය 8යි නම් චලිතය සම්මිතිකයි. එහෙනම් මේකෙන් භාගයක් ගත්තාම එන උපරිමසට යාමන කාලය තප්පර 4යි. ඒ වගේ ගණන් ඕන තරම් නිබන්ධන ඇති වාගේ පොත්වල මම හදලා බලන්න. හරිද? වස්තුවක් සිරස්ස ගුරුත්වයට ප්‍රක්ෂේපණය කරාම පියාසර කාලය හොයාගන්න පුළුවන් අන්න ඒ විදිහට. මොකද ගන්න සිරස් ප්‍රවේගය බෙදනවා g බෙදීම දෙකෙන්. එහෙම නැත්නම් ඔයාලා මතක තියාගන්න. පෘථිවියේදී ගණන් හදනවා නම් පහින්. හඳේ හදනවා හඳේ මෙතෙන්ද අගේ දාන්නවා. හරි හඳේ සාමාන්‍ය පෘථිවිය වගේ හයින් එකක්. ඒක ගණන් වල සංසන්දනයක් දෙනවා. දැන් වස්තුවක් හිතන්නකෝ ප්‍රක්ෂේපණය කරා කියලා 60කින් පෘථිවියේදී ප්‍රක්ෂේපණය කරනවා හඳේදී ප්‍රක්ෂේපණය කරනවා. හරිද? එතකොට හඳේ ගුරුත්වජ ත්වරණය g' කියලා ගත්තොත් ඒක සාමාන්‍ය g බෙදීම 6ක් විතර. හරි පෘථිවියේදී g සමානයි g වෙනවා. මොන වස්තුවක් ප්‍රක්ෂේපණය කරන පෘථිවියේදී. හරි? පෘථිවියේදී. ඔන්න ප්‍රක්ෂේපණය කරනවා කියලා හිතන්නකෝ 60කින්. 60කින් ප්‍රක්ෂේපණය කරනවා. මං ගන්න මෙයාට පියාසර කාලේ TE කියලා ගන්නම්කො පෘථිවියින්ද. එහෙනම් TE කියන්නේ කීයද? 60 බෙදීම g/2යි. හරි 60 බෙදීම g/2යි. හරිද? 60 බෙදීම g/2යි. ඒ කියන්නේ 2 වැඩි කිරීම 60යට g. හරි. ඕක ප්‍රක්ෂේපණය කරන ඔය විදියටම හඳේ. ඔන්න හඳේදී ප්‍රක්ෂේපණය කරනවා කියකින් දෙත් 60කින්. එහෙනම් හඳේදී ඔන්න පියාසර කාලේ tm කියන මෝල් නිසා tm කියන්නේ මොකද කරන්නේ? 60 බෙදනවා මොකේද? g වෙනුවට දානනේ g' බෙදීම 2. හරිද? එතන මෙතන ඉන්නවල මොකද්ද? 2 වැඩි කිරීම 60යට g' අනුපාතයක් කිව්වොත් මේක බෙදුවා මේ දෙක කැපුණා මේ. ඉතින් උතුරෙන් මොකද්ද? g' යට g. g' කියන්නේ කීයද? g යට 6යි. හරිද? g යට 6 බෙදීම g නේ. කැපිලා ගියාම කීයද? 6න් 1. අනේ ඒ වගේ ගණන් වල මෙන්න මේව හදනකොට සමීකරණ ගොඩාක් දානොත් කෙටියෙන් මේක හදා ගන්න පුළුවන්. මම ගණන් ලියලා නැහැ. මම හිතන්නේ හිතලා දුන්නේ ආ මේ වගේ හිතන්න පුළුවන්. ඒකට මේ වගේ ග්‍රහ වස්තු දෙකක් දීලා අහන්න පුළුවන්. දැන් ගණන් දික් වෙනවනේ. ඉස්සර කෙලින්ම අහන්න පියාසර කාලේ. පියාසර කාලේ අහන්න නැතුව මේ වගේ අවස්ථා දෙකකදී පෘථුවිය හඳ ඊට පස්සේ තා පෘථුවියත් එක්ක වෙන ග්‍රහ වස්තුවක්. හරි මේ වගේක් දීලා ඔයාලගේ පියාසර කාලය ඔතෙන් ওই සිද්ධාන්ත මතක තියාගන්න. ඕකෙන් ඔයාලා ගණන් ඕන තරම් හදන්න පුළුවන්. ගණන් හොයලා බලන්න. හරි. පියාසර කාලේ ගන්න පුළුවන්. මොකෙන්ද? සිරස් ප්‍රවේගය බෙදලා g බෙදීම 2.